නිම්තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරණාබිමේ නිම්තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරණාබිමේ ඔබේ සිනාවත මගේ නවතන අරුණු හායි කොහොමද ඉතින් අද මැයි මාසේ 30 වෙනිදා ඒ කියන්නේ වෙසක් දවස. අද අපි ඉතින් යන්න හදන්නේ දඹුල්ලේ. ඉතින් එන්නකෝ ඔයාලත් අපිත් එක්ක. නිම්තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරණාබිමේ නිම්තෙරක් නොදුටු මේ ලෝකයේ. ඉතින් අපි මේ ආවේ හදිස්සි ආපු ගමනක්, කිසිම ප්ලෑන් එකක් නැතුව හදිස්සියේ තීරණය කරලා ආපු ගමනක්. ඉතින් ගෙදරින් එනකොටත් 12:00 පහුවෙලා තිබුණා. ඉතින් අපේ ගම මාතලේනේ. ඉතින් මාතලේ ඉඳලා දඹුල්ලට තමයි අපි ආවේ. ඉතින් මේ අපිට හිතුණා ගොඩාක් ඉතින් අපි අර කාර්ය බහුල වෙලානේ. ඉතින් හස්බන්ඩ් නිවාඩුත් හම්බුනේ ගොඩ දවසකින්. ඉතින් ඒකේ අපිට හිතුණා වෙසක් දවසේ ඉතින් පන්සලටත් ගිහිල්ලා අපිට හිතුණා මේ අපි කොහේ හරි අද නැවතිලා හිටියා නම් හොඳයි කියලා. ඉතින් අපි ඉස්සරම දඹුල්ලේ පන්සලට ආවා. ඉතින් ඒ ළඟම තියෙන පාකින් ඒරියා එකේ අපි බයික් එකක් නවත්තලා අපි ඉතින් ප්‍රධාන දොරටුවෙන් නෙවෙයි ඇතුල් වුණේ. ඉතින් මෙතනින් තමයි ඇතුළට ගියේ දඹුල්ලේ පන්සලට. ඉතින් ඔයාලා දන්නවනේ වෙසක් කලාපේ සිරිස වෙසක් කලාපේ තිබුණේ ඉතින් දඹුල්ලේ මැද පන්සලේ. ඉතින් ගොඩ සෙනග ඇවිල්ලා හිටියා දඹුල්ලේ ට්‍රැෆික් එකත් එක්ක. ඉතින් හරිම අමාරුයි මේ වෙලාවේ. ඉතින් ගොඩ මහන්සි අපිට. ඉතින් පොඩි බබත් එක්කනේ ආවේ. එයාත් චුට්ටක් මහන්සි වෙලා හිටියා. ඉතින් අපි දඹුල්ලේ පන්සලට ගිහිල්ලා මෙන්න මේ තියෙන හොටෙල් එකට තමයි ගියේ. දඹුලුවය ෆැමිලි පාක් රෙස්ටොරන්ට් එකට. ඉතින් මෙතනත් අපි කලින් කෝල් එකක් දීලා කිසිම බුක් කරලා ආපු තැනක් නෙවෙයි. ඉවලේ හදිස්සියේ තෝරගත්ත හොටෙල් එකක්. ඉතින් මං කියවනේ අපි කිසිම ප්ලෑන් එකක් නැතුව තමයි මෙතනට ආවේ. ඉතින් මේ හොටෙල් එක නයිට් එකට තමයි අපි තෝරගත්තේ. අපිට හිතුණා මෙතන නැවතිලා ඉඳලා ගියොත් හොඳයි කියලා. ඉතින් මේකේ view එක මේ විදිහට තමයි පේන්නේ. දැන් හවස 6ට විතර ඇති. අර ඇති ලයිට් එකක් පේන අපේ රූම් එක. ඉතින් අපි ආපු ගමන් ටිකක් වෙලා ඉඳලා තුන් දෙනාම හොඳ වොෂ් එකක් දාගත්තා. අවුව සැරින්ද හරිම මහන්සි ඇඟට. ඉතින් මට අර ගොඩ කාලෙකින් බයික් එකේ ආපු හින්දා ටිකක් කොන්දේ අමාරුවක් හැදිලා තිබ්බේ. චුට්ටක් අමාරුවෙන් තමයි හිටියේ. ඉතින් මේ හොටෙල් එක හරිම ලස්සනයි. දැන් ඉතින් රෑ වෙලා ඉතින් මං හෙට උදේට ඔයාලට මේක කොහොමද කියලා පෙන්නන්නම්. අපි දැන් ඉතින් රෑට කෑම ඕඩර් කරා. ඉතින් මේ හොටෙල් එකේ විස්තර මං ඉස්සරහට ඔයාලට කියන්නම්. ඉතින් අපේ රෑට රයිස් ඒ වගේම බබාට අල හොද්දි සුදුබත් ඕඩර් කරා. ඉතින් යාට ලොකුවට මොකුත් දුන්නේ නැහැ. මේ අද ඉතින් චුට්ටක් එයත් අවුලෙන් ඉන්නේ. good morning. මේ ඉතින් පහවදා උදේ. කියන්නේ ඊයේ රෑ අපි හොඳට නිදාගෙන ඊට පස්සේ ඉතින් කිසිම වීඩියෝ එකක් මොකුත් ගත්තේ නැහැ. මෙතන උදේ හරියටම 6ට විතර. ඉතින් මේ අපි චූටියා උදේම හැරුණා. ඉතින් ආයි තාත්තයි මට කලින් ඉතින් එළිය ඇවිදින්න යන ලෑස්තිලා තමයි හිටියේ. ඉතින් අපි හිටපු පැත්තේන කවුරුත් හිටියේ නැද්ද දන්නේ කිසිම සද්දයක් එහෙම නැහැ. ඉතින් හරිම නිදහස්. ඉතින් පොඩි බබාලා එහෙම එක්කන් එන්නවනම් මේ හරිම හොඳයි. කියන්නේ හරිම නිදහස්. ඉතින් අපිට ඕන විදිහට ඉන්න පුළුවන්. ඉතින් අපි උදේ ටී එක බොන්නත් කලින් තමයි මේ ආවේ. ඉතින් මේ දෙන්න කලින්ම මෙතෙන් ඇවිල්ලා හිටියා. ඉතින් මේ ඔයක් යනවා. ඉතින් මේ ඔය දිගටම යනවා.
මේකේ ගාඩන් එකත් ගොඩක් ලොකුයි. මම ඉතින් තව ටිකකින් පෙන්නන්නම් මේ හොටෙල් එක කොහොමද කියලා. ඉතින් කලින් ඔයාලා එනවා නම් මෙතන බුක් කරලා එනවා නම් මේකේ පැකේජ් තියෙනවා ඩේ අවුට් එහෙම. ඉතින් ඒවා බලලා එහෙම වෙන් කරගෙන එන්න පුළුවන්. ඉතින් මං කිව්වනේ අපි මේ ආවේ ප්ලෑන් එකක් නැතුව හදිස්සිය ආපු ගමනක් කියලා. ඉතින් එහෙම ඇවිල්ලා මේ වගේ හොටෙල් එකක් හම්බුණා කියන්නේ ඇත්තටම හොඳයි. මම බයේ හිටියේ. මොකද අර එකපාරටම ඉතින් හොයාගන්න බැරි වෙයි. එහෙම නැතිනොත් ඉතින් අපි ආපහු ගෙදර යන්නම් කියලා තමයි හිටියේ. මොකද වැඩි දුරක් නෙමෙයිනේ. ඉතින් මාතලේටනේ අපි යන්න ඕන. ඉතින් මාතලේ ටවුන් එකේ නෙවෙයි ඊට වඩා ඇතුළට යන්න ඕනි. ඒවා ඉතින් ලොකු දුරක් නෙවෙයිනේ. ඉතින් අපි හිතුවේ ඉතින් හොඳ හොටෙල් එකක් හම්බුනේ නැත්නම් අපි ආපහු යන්. මොකද මේ අර කලබලෙන් ආපු ඉඳ ඉතින් මේ කියන්න බෑනේ හොටෙල් බුක් වෙලා එහෙම තියෙන්නේ. ඉතින් මෙතන නම් මේ ගොඩ අය හිටියේ නෑ. උඩට වෙන්න කට්ටියක් හිටියා. ඉතින් හරිම නිදහස් මෙතන පරිසරය හරිම නිශ්ශබ්දයි. ඉතින් අර නිදහසේ ඉන්න කැමති කෙනෙක්ට ඉතින් මෙතන ගොඩක් හොඳයි. ඉතින් අපි චූටි පැටිය උදේම නැගිටලා ඉතින් එයාට හරි සතුටුයි මෙතනට. මෙයා හරි කැමති. හරි කැමැත්තෙන් හිටියා. එයාගේ ඉතින් පළවෙනි පාර තමයි මෙහෙම ආවේ. ඉතින් මම බයෙන් හිටියේ මේ රෑ නිදා ගන්න නැති වෙයි යණ්ඩයි එහෙම කියලා. අනේ නෑ කිසිම කරදරයක් වුණේ නෑ ඊයේ. ඉතින් එයා හොඳට නිදාගත්තා. ඉතින් අපි ආපහු රූම් එකට යනවා. මොකද අපි තේ බීලා තිබුණේ නැති හින්දා. ඉතින් අපි තේ එක කාමරේටම ගෙනත් දුන්නා. ඉතින් කාමරේ එළියට වෙන මේ පොඩි ඒරියා එකක් තියෙනවා. එතෙන් වෙලා තමයි ඉතින් අපි ටී එක ගන්න හදන්නේ. ඉතින් මෙයාලා අර නයිට් එකට ආපුවාම අපි රෑ කෑම වලට පේ කරන්න ඕනි. එතකොට උදේ ටී එක උදේ කෑම ඒ ඔක්කොම ඉතින් අපේ ප්‍රියම් වෙනවා. ඉතින් අර බජට් අඩු බජට් එකකට හොයන කෙනෙක්ට නම් ඉතින් මෙතන ගොඩක් හොඳයි. ඉතින් කෑමත් හොඳයි. හොඳට තිබුණා. පිරිසිදුව රසට තිබුණා. ඉතින් චූටි බබාලා එක්කන් එනවා නම් ඉතින් යාලට වෙනම කියලා කෑම හදා ගන්නත් පුළුවන්. අපි ඉතින් උදේ තේ එක එහෙම බීලා ඔන්න ඉතින් ආයෙත් චුට්ටක් ඇවිදින්න කියලා ආවා පහලට. ඉතින් මේ ඔය හරිම ලස්සනයි. මේ පරිසරය හරිම නිශ්ශබ්දයි. ඉතින් ඒක කියන්න ඕනි. අර කලබලකාරී එහෙම අර ගොඩ කට්ටිය ගැවසිලත් නැහැ. කීප දෙනෙක් හිටියා. ඒ වුණාට ඉතින් මේ හරි නිදහස්. ඉතින් පාටි එකට එහෙමත් හොඳයි. ඉතින් අර ස්ට්‍රෙස් එකෙන් මිදෙන්න නිදහසේ ඉන්න කැමති කෙනෙක්ට ඉතින් මෙතන ගොඩාක් හොඳයි. මේ හොටෙල් එකේ ඉතින් පූල් එකක් තියෙනවා. පූල් එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඔන්න ඉතින් අපි දෙන්නට ඉතින් ඔන්චිල්ලාවක් හම්බෙලා ඇත්තටම ගොඩ කාලෙකින් මේ ඔන්චිල්ලාව දැක්කම මටත් ආසයි තුණා. පොඩි කාලේ ඔන්චිල්ලා පැද්දට පස්සේද කොහෙද? ඉතින් මේ බලන්නකො අපි චූටියාගේ තියෙන සතුට. ඉතින් දැක්ක ගමම දෙන්න ගිහින් ඔන්චිලි පදින්න පටන් ගත්තා.
ඉතින් මෙතන කැරෝකේ ඒරියා එකක් එහෙම තියෙන ඉතින් පැකේජ් තියෙනවා. මම නම්බර් එක දාන්නම්. ඉතින් නම්බර් එකට කතා කරලා මේ ඔයාලට පැකේජ් එකක් තෝරගෙන ඩේ එකක් වෙන් කරලා එන්න පුළුවන්. ඉතින් චූටි පැටියක් තියාගෙන ඔන්චිලි පැද්දි මන් ටිකක් බයෙන්. ඇත්තටම ගොඩ කාලෙකින් ඉතින් අපේ පැටිය ටිකක් දඟ මල්ලක් නේ තියාගෙන හරි බයයි. එයානේ ඉතින් හරි සතුටින් ඉන්නවා. ඉතින් ඒකනි වෙන්නත් ඕනේ. ඉතින් අපිට වඩා එයා සතුටින් හිටියා. ඉතින් මට ඒකට සතුටුයි ගොඩක්. එයා ගොඩක් එන්ජොයි කරා. හරිම සතුටින් තමයි ඉතින් අපි හිටියේ. ඉතින් අපි අද දවසම නම් ඉන්න ඉතින් තව ටිකකින් යන්න ඕනි. ඉතින් අර ඉන්න තිබුණා නම් හොඳයි අද දවසත්. ඉතින් මේ කොහොමද අපිට අද යන්න වෙනවා. ඉතින් අර හදිස්සියේ ප්ලෑන් එකක් නැතුව ආපුවම ඉතින් ඔහොම තමයි. ඒ වුණාට ඉතින් අර ලැබෙන වෙලාවෙත් උපරිම ප්‍රයෝජනෙ ගත්තා. ඉතින් ගොඩ නිදහසේ හිටියා. නින්තරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරණාබිමේ නින්තරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරණාබිමේ ඔබේ සිනාවත මගේ නවතන අරුණු විහිදුවාවී නින්තරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරණාබිමේ නින්තරක් නොදුටු මේ ලෝකයේ. ඉතින් දඹුල්ල සීගිරිය වගේ ඒ පැතිවලට යන කෙනෙක්ට නම් ඉතින් මෙතන නැවතෙන්න පුළුවන්. ඉතින් මේක තියෙන්නේ දඹුල්ල පාරේ කලුන්දෑවල පාරේ. ඉතින් එතන හොටෙල් ගොඩාක් තියෙනවා. ඒ ටිකේ ඔක්කොම මේ හොටෙල්ස් වෙන්න ඕනේ තියෙන්නේ. ඉතින් Google එකේ සර්ච් කරලා බලලා ඉතින් හොටෙල් ගොඩක් තියෙනවා. සමහරට මීට වඩා හොඳ එකක් හම්බෙන්නත් පුළුවන්. ඉතින් අපිට හම්බුනේ මෙතන. ඉතින් අපි මෙතන තෝරාගත්තා. එතන මෙතන ගොඩක් හොඳයි. කස්ටමර් සර්විස් එකත් හොඳයි. හරි ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් මෙතනින් උඩ තමයි පූල් එක තියෙන්නේ. ඉතින් දැන් වෙලාව 8ට 7:00 විතර ඇති. ඉතින් පූල් එක ඕපන් කරන්නේ උදේ 9:30 ඉඳලා රෑ 9:30 වෙනකන්. ඉතින් අපිට පූල් එකේ නම් ඉන්න බැරි වුණා. මොකද අපි තව ටිකකින් යන්න ඕනි. අර බයික් එකේ නේ ආව ඉතින් ගොඩ අවසර වුණාම යන්නත් අමාරුයි බබත් එක්ක. ඉතින් වෙන වහගෙන කෙනෙක්ට නම් ඉතින් ඉඳලා යන්න පුළුවන්. ඉතින් අපි මෙතන ඉන්නකොට තමයි පූල් එක උදේ සුද්ධ කරන්න පටන් ගත්තේ. ඉතින් උදේ 9:30 ඉඳලා රෑ 9:30 වෙනකන් තමයි ඉතින් පූල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හරිම ලස්සන පරිසරයක්, ලොකු ගාඩන් එකක් තියෙනවා. ඉතින් අපි හැමතැනටම ගියේ නෑ. ඉතින් මේ වෙලාවේ බබාට නිින්ද ගියා. ඊට පස්සේ ඉතින් අපි උදේ කෑම ගන්න කියලා තමයි හදන්නේ. ඉතින් යාළයි අර ගොඩ කට්ටිය આવොත් බුෆේ දාලා දෙනවා. ඉතින් අපි කාමරේටම ගේන්න කිව්වා. ඉතින් බබත් නිදිනේ. ඒතොර අර කන්නත් ලේසි නිසා. ඉතින් ඒ වැඩ ටිකත් ඉවර කරගෙන ඔන්න ඉතින් අපි ලෑස්ති වුණා අපව අපේ ගෙදර යන්න. ඉතින් කොහොම තමයි ඉතින් අද දවස ගෙවුනේ. ඉතින් හරිම සතුටින් ගෙවුණා. ඉතින් ඔයාලත් මේ වගේ ඩේ අවුට් එකක් යනවා නම් ඉතින් මේ වගේ හොටෙල් එකක් තෝරගෙන යන්න හරිම නිදහස්. ඉතින් වෙසක් දවස ඔහොම තමයි ගෙවුනේ. ඉතින් පන්සලුත් ගියා. ඉතින් එතන වැඩි වීඩියෝ කරන්න හම්බුන්නේ නැහැ. සෙනඟ ගොඩයි. ඉතින් ඔන්න එහෙනම් අපි යනවා ගිහින් එන්නම්. ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු. බයි. නින්තරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරණාබිමේ නින්තරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන්
නිබඳ සරණාබිමේ ඔබේ සිනාවත මගේ නවතැන අරුණු විහිදුවාවි